අද වීඩියෝ එක අරගෙන ආවේ ඕවර්තින්කර්ස්ලට. ඉතින් හැමදාමත් වගේ මගේ heart touching YouTube channel එකට ඔයාලා හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔයත් ඕවර්තින්කර් කෙනෙක්ද? ඔයාට පුංචි දෙයක් වුණ ගමන් ඔයා ඒකෙන් ගොඩාක් දුර හිතලා ඔයාවම අවුල් කරගන්න කෙනෙක්ද? එහෙම නැත්නම් අනිත් අය ඔයා ගැන හිතන්නේ නැහැ, මට කවුරුත් නැහැ, මම කරන කිසි දෙයක් හරියන්නේ නැහැ, ඒ විදිහට හිතන කෙනෙක්ද? සමහර විට ඔයා ආදරය කරන මිනිස්සු, ඔයා ළඟින් ඉන්න මිනිස්සු ඔයාගෙන් ප්‍රයෝජන ගන්න විතරක් ඔයාව ආශ්‍රය කරනවා වෙන්න පුළුවන්. ඔයා ඒ දේවල් ගැන හිතලා ගොඩාක් වැටලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ආදරය කරන පුද්ගලයා වෙන්න පුළුවන්. ඔයාගේ නෑදෑයෝ, ඔයාගේ යාළුවෝ, ඔයාගේ කවුරුම හරි කෙනෙක් නිසා ඔයා හිතින් විඳවනවා නම් ඒ දෙයින් වෙන්නේ ඔයා ඔයාවම නැති කරගන්න එක. ඔයාට ඔයාවම මග හැරෙනවා එකෙන්. උදාහරණයක් විදිහට ඔයාට 100%ක් පුළුවන් නම් ඒ මිනිස්සු නිසා ඔයා 50% දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ ඔයාට කරන්න පුළුවන් මට්ටම ටිකෙන් ටික අඩු වෙනවා. ඔයාගේ ජීවිතේ ඔයාට ලස්සනට ගොඩනගා ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඇති. ඉතින් ඔයා ආශ්‍රය කරන මිනිස්සු, ඔයාව රිදවන මිනිස්සු ගැන හිතලම ඔයා බින්දුවටම වැටෙනවා. අනේ අයි මටම මෙහෙම වෙන්නේ? මම මේ මිනිස්සුන්ට කොච්චර හොඳ කරලත් කිසිම හොඳක් නැහැ. මට මෙහෙම වෙලා මදි. මම කොච්චර හොඳ කරත් ඇයි මිනිස්සු මටම මෙහෙම කරන්නේ? ඔන්න ඔය විදිහට ඔයාලා හිතන්න ගන්නවා නම් ඒකෙන් වෙන්නේ ඔයා ඔයාවම නැති කරගන්න එක. ඔයා කරන්න ඕනි ඔයා හිතන එක වෙනුවට ඔයාට මේ මිනිස්සුන්ට කියන්න තියෙන දේවල් එක්ක ඔයාට පුළුවන් පොතක් අරගෙන ලියන්න. ඔයාට අදාළ කෙනාට බනින්න ඕන නම් බනින්න, ආදරෙන් කතා කරන්න ඕන නම් ආදරෙන් කතා කරන්න. ඒ කරන්න ඕනි දේ ඔයා පොතක ලියන්න. ඔයාට එයාලගෙන් ලැබෙන්න ඕනි විදිහ, ඔයාගේ හිතට සතුටක් දැනෙන දේ ඔයා පොතක ලියන්න. ඔයාට ඇති වෙනකම් ඔයා ලියන්න. එහෙම ලියලා ඔයාට වෙලාවක් එනවා ඔයාට ඒක ඇති වෙන වෙලාවක්. අන්න ඒ වෙලාවට ඔයා හිතින් හිතලා බලන්න ඒ මිනිස්සු නිසා ඔයා සතුටින් ඉඳපු වාර ගානද වැඩි, දුකින් හිටපු වාර ගානද වැඩි කියලා. එතකොට ඔයාටම තේරෙන්න ගන්නේ අනේ මම මේ මිනිස්සු නිසා වැඩිපුරම කරලා තියෙන දුකින් විඳවපු එකනේ. ඔයා කරපු දේවල් ඒ මිනිස්සුන්ට පැහැදිලි කරන්න යන්න එපා. ඒ විකෙන් වෙන්න ආව තවත් පහලට වැටෙන එක. ඒ මිනිස්සු ඉස්සරහව විහිළුවක් වෙන එක. ඒ වගේ වෙලාවට ඔයා ඒක ගැනම හිත පසුතැවෙනවට වඩා ඔයා කරන්න ඕනේ මොකක්ම හරි වැඩක් කරන්න. ඔයාට පුළුවන් ඔයාගේ රූම් එක අස් කරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් භාවනා කරන්න. එහෙමත් නැත්නම් ඔයාගේ හිතට සැනසීමක් දැනෙන මොනම හරි දෙයක් කරන්න. එතකොට ඔයාගේ හිතේ අර තියෙන ප්‍රශ්න ටික යටපත් වෙනවා. ඔයා කොච්චර හිතින් විඳෙව්වත් මේ මිනිස්සුන්ට ආව දැනෙන්නේ නැහැ. ඔයා මෙච්චර හිතනවා, ඔයා මෙච්චර දේවල් කරනවා කියලා එයාලට ගානක්වත් නැහැ. ඉතින් ඇයි ඔයා ඔයාවම නැති කරගන්නේ? ඔයාට පුළුවන් උපරිම කරන්න. දවසක ඔයා හොඳ තැනකට ගියාම මේ මිනිස්සුන්ට දැනේ අනේ මම නැති කරගත්තේ, අනේ මම මග අරගත්තේ, කොච්චර වටින කෙනෙක්ද කියලා දැනෙන දවසක් එනවා. අන්න ඒ තැනට යනකම් ඔයා එක්කම ඉන්න. හැම වෙලේම පොසිටිව් විදිහට හිතන්න. ඍණාත්මක විදිහට හිතන්න එපා. අපි හිතන දේවල් වලින් අපේ ජීවිතේට ලොකු දෙයක් සිද්ධ වෙනවා. අන්න ඒක නිසා තමයි අපි හිතන පතන විදිය අපේ ජීවිතේට ගොඩක් බලපාන්නේ. අපි හිතන්න ඕනේ අපිට පුළුවන් කියලා. කොයිම වෙලාවකවත් හිතන්න එපා තවත් කෙනෙක් නිසා අපේ ජීවිතේ නැති කරගන්න ඕනි කියලා. අපිට පුළුවන් උපරිම අපි කරන්න ඕනි. මොකද අපි මේ ලෝකෙට එන්නේ මනුස්ස ජීවිතයක් අපිට ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඉතින් එහෙම කලාතුරකින් ලැබුණ මනුස්ස ජීවිතයට වටිනාකමක් දෙන්න. අද වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මෙතනින් වීඩියෝ එක අවසන් කරන්නම්. ඔයාගේ ජීවිතයට පුංචිම හරි දෙයක් මේ වීඩියෝ එකෙන් එකතු වුණා නම් මතක ඇතුවම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝටම ජයම වේවා.